අඬන්න එපා බබා අඬන්න එපා. මම නැති වුණාට පස්සේ මගේ ෆෝන් එකයි මගේ ලැප්ටොප් එකයි ඔක්කොම කුඩු කරලා විනාශ කරලා දාන්න හොඳද? හොඳද? මට පොරොන්දු වෙන්න. ඔයා ඔය නෑදෑයන්ට පොඩි උන්ට එහෙම දෙන්න යන්න එපා. හොඳේ ලැප්ටොප් එකයි ෆෝන් එකයි. මොනවාදනේ ඔයා මේ කියන්නේ? ඔයා නැතුව මට මොන ලැප්ටොප් ෆෝන් දාන්නේ? මේ ඔයා පාවිච්චි කරන්නත් එපා. හොඳද? විනාශ කරලාම දාන්න. මට පොරොන්දු වෙන්න. පොරොන්දු වෙන්න. මොනවාදනේ ඔයා මේ කියන්නේ? අනේ ආන්නකෝ මේ මගේ අඳුන් ගේම නම් ඔය කාඩර දුන්නට කමක් නැහැ හොඳද? මගේ ඔය අඳුන් සපත්තු ඒ ටික ඔක්කොම අයින් ටික ළමයි ටිකට දෙන්න හොඳද? හරිද? කමක් නැහැ ඒ ටික දෙන්න. ලැප්ටොප් එකයි ෆෝන් එක නැන් දෙන්න එපා හොඳේ. මම නැති වුණාට පස්සේ මේ දේපල ඔක්කොම ටික ඔයාට බබා හරිද? මම අන්තිම කැමැත්ත ලිව්වා ඒ ටික ඔයාට අයිති වෙන්න කියලා. මොනවාදනේ ඔයා නැතුව මට මොකටද දාන්නේ ඕවා? නෑ ඉතින් මම නැතත් ඔයාගේ ජීවිත ගමන ඉස්සරහට යන්න බෑ බබා. එතකොට කරදරයක් වෙන්න තියෙන බබ්බේ දේපල ටිකයි ඔක්කොම ටික ඔයාට තීරණ ලියලා තියෙන්න හොඳද? ආඩකෝ දැන් මම මලාට පස්සේ කොහොමද බැංකු නැහැ ඔටෝමැටිකලි කැපෙට ඉන්ෂුරන්ස් එකකුත් දාලා තියෙන්නේ දවුලක් නැහැ හොඳද? ඔයාට මේ ජීවල් ටික භුක්තිය දෙකට සැපේ ජීවත් වෙන්න තව කතාන්දකුත් කරගෙන ඉඳකින්වත් මැරිලවත් නිදහසේ ඉන්න නෑනේ මගුල. ඒකත් එනවලු පස්සේ. මේ ගියක් දොරක් බලාගෙන හිටියනම් මොකද මගුල? මගේ කරුමේ ඉතින් ඒකත්. වැඩක් නෑනේ බං අනිත් එක මොකටද කියහන්කො මෙහෙම. දැන් උඹලටත් එහෙමද කියහන්කො. අනික බං මේ උඹලා කඩු කිනිදි පොකේ ගහන් හිටියට වැඩක් නෑනේ. උඹලා ගෙවල් වලට ගියාට පස්සේ ගෑනුන්ට බයයි. අනේ මන් දන්නේ නෑ බං උඹලගේ වීරකම්. මුන්ට ගෙදර හාල්ඩින් ගිත්තල් ලිපේ තියාගන්න බෑනේ මගුල. කවුද බතක් මාළුවක් ලිපේ තියන්නේ නැත්තේ? කාගෙනද කියන්නේ? නෑ බබා මේ මුගේ ගෑණි කෑම බීමු යන්නල්ලු ගෙදර. පව් නේද කඩුත් උස්සන් ඉන්නවා. දැන් මමත් ඉුවේ නෑනේ. එන්නකෝ යන්න. මෙතන අන්ලිමිටඩ් කන්න තියෙනවා. හරිද? හොඳට කන්න ගෙදර ගිහලා මාව එහෙම කන්න ලෑස්ති වෙන්න එපා. දැන් මම මේක කාලි වරුනවම උඹලා මට ආයෙ ගෙනල්ලා දෙනවා කියලාද කියන්නේ? ඔව් සර් තව දෙනවා. ෂුවර් නේද? විනාඩි 45ක් ඇතුළත කෑවොත් දෙනවා. දැන් උඹලා කනකන් කට දිහත් බලන් ඉන්නවද? අනේ යමන් කොල්ලෝ යන්න. මට බලන් ඉන්නකොට කන්න බෑ. විනාඩි 45 පුළුවන් තරම් උපරිමේ කන්න ඕනේ අප්පා. මේ හිමින් කන්න හිර වෙයි. අනේ නිකන් ඉතින් ලොකු හැන්දක් නැද්ද මල්ලි ලොකු හැන්දක්? ගෙනාවද? පින් සිද්ධ වෙච්ච ආවේ. විනාඩි 45 පුළුවන් තරම් අරලා දාන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ Land of Kings එකේ රුපියල් 1299ට තියෙන all you can eat unlimited chicken kottu or chicken fried rice offer එක. මේ offer එකෙන් ඔයාට unlimited විනාඩි 45ක් ඇතුළත chicken kottu හරි chicken fried rice හරි කන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට free Pepsi එකකුත් හම්බ වෙනවා. මේක dine in offer එකක්. මේක මෙයාලගේ කඩුවෙල outlet එකේ බත්තර මුල් outlet එකේ දෙකේම තියෙනවා. උදේ 8 ඉඳන් හවස 6 වෙනකම් මේ offer එක තියෙනවා. මොකද අනේ මේ කැම දැකලා නෑ වගේ? දැකලා නෑ තමයි. ඉතින් උඹ හැවුයන්නේ නෑනේ ගෙදර. මල්ලි මේ වරි ඉක්මනට අඩු පුරවන් ඉක්මනට අඩු පුරවන්. අම්මෝ උදේම කෑව දැන් නං මල්ලි තව එකක් ගෙනින් ඔන්න කමන්න. අම්මේ අඩේ හැන්ද දීලා ඵලයන් හැන්ද තියපන්. අම්මේ දැන් නම් හොඳ ගණන් අප්පා. කමන්නේ ඔන්න තව එකක් අරන් වරෙන් කොල්ල තව එකක් අරන් වරෙන්. දෙයනේ මේ මිනිහට මෙච්චර කන්න පුළුවන්ද? ගෙදර ආමතිද දන්නේ ඉන්නේ. අම්මෝ දැන් නම් හුස්ම ගන්නත් බෑ ඇති අප්පා. කොල්ල මේ ටික ඔතලා දෙන්න බැරි දැන් නම් අමාරුයි කන්ට. අනේ සෝරි සර් මේ ඔෆර් එකට ටේක් අවේ නෑ. සර්ට තව විනාඩි 10ක් තියෙනවා. තව සර්ට කන්න පුළුවන්. අනේ උඹ නටපන් මල්ලි ඵලයන් යන්න. මේ තියෙන්නේ Land of Kings එකේ 2899ට තියෙන offers. මේ offers dine in delivery take away තුනටම වැලි. එතකොට මෙයාලගේ 4899ට තියෙනවා 4-5 දෙනෙක්ට බෙදාගෙන කන්න පුළුවන් family offer එක. family offer එක valid වෙන්නේ take away and delivery වලට විතරයි. මේ offers valid වෙන්නේ ඔක්තෝබර් 31 වෙනිදා වෙනකම් විතරයි. online order කරන්න මේ numbers වලට කතා කරන්න නැත්නම් මෙයාලගේ website එක through order කරන්නත් පුළුවන්. මෙයාලා island wide deliver කරනවා. Uber and Picme Eats වලටත් මේ offer එක තියෙනවා. dining orders වලට 10% service charge එකක් add වෙනවා. මෙයාලගේ outlets දෙකේම cockage free BYOB තියෙනවා. බඩ ජහරිය වගේ කාලා ඉන්න හැටි විතර. අනේ ඔය බයිනේ වෙලාවේ බං බඩ ටිකක්වත් අත ගහන්කෝ. okay that's it bye. දෙන්න සලි දෙන්න. ඇප්පෝ hina වෙලා ඉන්න කැත විතරක්. බබා මේ 5000 තියාගන්න මට කෝල් කරන්න එපා. මේ 10000 තියාගන්න මැසේජ් කරන්න එපා. මේ කැතේ සතුටක් තියෙන්නේ. මේ 20000 තියාගන්න අම්මත් එක්ක පැයකට මේ කියකෝ. පැයකට වඩා කතා කරන්න එපා. හරි. මේ 25000 තියාගන්න යාළුවන්ට කතා කර දැන් ඉවරද කියලා ආන්න එපා. හරි නෑනේ බබා. පාටියක් නේ කාලෙකින්නේ සෙට් වෙන්නේ. ආපෝ මෙච්චරද? ඇප්පෝ මෙච්චරද තමයි. කාලු කෝරයක්ද කොච්චර දුන්නත් මදි ඉතින්. එහෙනම් බබා 31 වෙනිදාට දොරවල් ජනෙල් වහගෙන පරිස්සමට ඉන්න. මට කියන්න බැරි වුණානේ. මං 31 වෙනිදා හවස පාටි එකකට යනවානේ. පාටි එකක් යන්න නැතුව ඉන්න බැරිද බබා? බෑ. මේ මං බෝතලුත් ගත්තා. ඔයාට එන්න වෙන්නේ නෑනේ. මං අපේ අම්මටයි අප්පච්චිටයි එන්න කිව්වා. අම්මටයි අප්පච්චිටයි? අම්මයි අප්පච්චි පාටි වලට යනවද බබා? අපේ ඔව්. අපේ ඉතින් බඳින්න කලින් 4 පොයට සිල් ගත්තා. මේ 4 ලියක් දෙවුන් කොළඹට ගෙනල්ලා මං කරගත්ත දෙයක්. මේ මොනවද බබා මේ? නයිට් 31 ගෝල් ෆේස් එකේ තියෙන කොක්කොත්තු බීට් පාටි එකට ලේබල්ස් ගෙනියන්න. කෝකොත්තු බීට් පාටිද? ඔයාට නම් එන්න වෙන්නේ නෑනේ නේ.
ඔන්න මේ සැරේ කෝක් ෆුඩ් ෆෙස්ට් එකයි කෝක් කොත්තු බීට් පාටි එකයි තියෙන්නේ කොළඹ. කෝක් ෆුඩ් ෆෙස්ට් එක තියෙන්නේ මැයි 23 සහ 24 මොරටුව සොයිසපුර ග්‍රවුන්ඩ් එකේ. මේක හවස 4 ඉඳන් රාත් 10 වෙනකන් තියෙනවා. කෝක් ෆුඩ් ෆෙස්ට් එකේ ඔයාලට ෆුඩ් ස්ටෝල්ස්, DJ මියුසික් සහ ෆන් ගේම්ස් එන්ජොයි කරන්න පුළුවන්. කෝක් ෆුඩ් ෆෙස්ට් එකට ටිකට්ස් ගන්න ඕනේ නෑ. එන්ට්‍රන්ස් ෆ්‍රී. ඔන්න මේ සැරේ කෝක් කොත්තු බීට් පාටි එක තියෙන්නේ මැයි 31 ගෝල් ෆේස් එකේ. මේක හවස 4 ඉඳන් රාත් 12 වෙනකම්ම තියෙනවා. ඉතින් කෝක් කොත්තු බීට් පාටි එකේදී ඇති වෙනකන් කන්න කොත්තු ස්ටෝල්ස් සහ තවත් ෆුඩ් ස්ටෝල්ස් තියෙනවා. තව ෆන් ගේම්ස්, DJ මියුසික් විතරක් නෙමෙයි මියුසිකල් ෂෝ එකකුත් තියෙනවා. මේ සැරේ මියුසිකල් ෂෝ එකේ perform කරන්නේ පස්තේ, දිනේෂන් කයිසර්, හනා ෂෆා සහ සෙන්ටිග්‍රේඩ්ස්. එතකොට ප්ලේ කරන බෑන්ඩ් එක මිඩ්ලේන් විත් බිනුජ. කෝක් කොත්තු බීට් පාටි එකට එන්ටර් වෙන්න ටිකට් එකක් වෙනුවට ඔයාලට ගේන්න තියෙන්නේ Coca-Cola, Sprite, Fanta Portillo, Fanta Orange, එහෙමත් නැත්නම් Fanta Cream Soda බොටල් එකක ලේබල් එකක් විතරයි. 31 ගෝල් ෆේස් එකේ තියෙන කෝක් කොත්තු බීට් පාටි එකට අපිත් එනවා. ඔයාලත් එන්න. පිස්සු දාඩි මං යන්න නැතුව ඉන්නවද කෝක් කොත්තු බීප් පාටි? මම යාළුවන්ට පොල්ලක් කියන්න. අපි යන් කෝක් කොත්තු බීප් පාටි. අපෝ කොහොම යන්න පුළුවන්ද කොණ්ඩයක් රැවුලක් කපන්න නැතුව? ආයි කොණ්ඩ රැවුල කපන්න ඕනේ නෑනේ ලේබල් එක තිබ්බහම ඇති.